අපි අද මොනරෙක් බලන්න යමු. පීකොක් ලස්සන. එයා මම දැකලා යනවා. දුවනවා. බලාගෙන ඉන්නා. ලස්සනයාගේ ඔළුවේ තියෙන පිල්. දුවනවා ආයෙත් මම දැන් යනවා. යනවා. මට පෙනේ කියලා යනවා අය. ඒ අතරේ කෑමකුත් අහුවෙලා. ගියාට අර පැත්තෙන් එනවා ආයෙත්. එහා පැත්තෙන් ආයෙත් එනවා හිමීට. ඊළඟට අපි බලමු කෑඳැත්තෙක්. කෑඳැත්තට හොට දිගයිනේ. හොටෙන් ගන්න බෑ බත්තට. අරගෙන උඩ දාලා කට ඇරලා උඩට අල්ලනවා. ඒ විදිහට තමයි කන්නේ. එයාට අර ස්වභාවික විදිහට කන්න බෑ. මේ වතුර තිබයින ඉන්නවා කියන්නේ වාජනයකින් තියෙනකොට වතුර තියෙනකොට වතුර අරගෙන බොන්නත් අමාරුයි. එයාලගේ මේ කට ළඟම හොට උගුර ළඟම එයාලගේ උගුර ළඟම හිලක් තියෙනවලු. එතකොට ඒකෙන් කන බොන දේවල් යනවලු. ඒ නිසා තමයි මු කට උඩට අල්ලගෙන කෑ ගහන්නේ. එතකොට තමයි ගොඩාක් සද්ද එන්නේ. මම වෙලාවක දාන්නම්කෝ සද්දේ. දැන් එයා වහින වෙලාවට එහෙම මේ උඩට කට අල්ලගෙන ඉන්නවලු. වතුර වැටෙනවම කෙලින්ම උගුරට වැටෙනවනේ. අර බත්තට ගන්න විදිය බලන්නකෝ. බත්තට අරගෙන උඩ දාලා උඩට අල්ලනවා කට. ගිරවෙකුත් ඇවිල්ලා ඒ අතරේ ගිරවත්තෙන් අර සතාගේ ලොකු දැක්කම යන්න බය ඇති. හැංගිලා ඉන්නේ. අර බලන්න බත්තට අරගෙන උඩ දානවා ඔන්න. ගිරවටත් ඕන දැන් කොහොම හරි කන්න. කල්පනා කරනවා යන්න ඕනේ කොහොම හරි කියලා හිතනවා. මේට යනවා. පව්වනේ